හරි. පාඩමේ මාතෘකාව ලියුවා නේද? දර්ශකය. හරිද? දැන් මට කියන්න මෙන්න මෙහෙම ලියුවට පස්සේ සංඛ්‍යාව. ඔයාලට මතක ඇති 6 වසරේදී මම කියලා දුන්නා. මේ වගේ සංඛ්‍යාවක් කිහිප විටක් ලියලා තියෙනකොට අපිට පුළුවන් මේක දර්ශක ආකාරයෙන් ලියන්න කියලා. එතකොට මේකේ ගුණ වෙලා තියෙන මොන ඉලක්කමද හැමතිස්සෙම? දෙකේ ඉලක්කම තමයි ගුණලා. එතකොට දෙකේ ඉලක්කම අපි ගන්නව කවුරු විදියටද? පාදය විදියට. ඊළඟ මේක ගුණ වෙච්ච වාර ගන්න 1 2 3 4 5 6යි. ගුණ වෙච්ච වාර ගන්න කීයද? 6යි. වාර 6ක් ගුණ වෙච්ච නිසා අපිට මේක ලියන්න පුළුවන් දෙකේ ඊවෙනි බලය විදියට. 6 වෙනි බලය විදියට. එතකොට මේක ලියනවා අපි 2 බල 6 කියලා. 2 බල 6 කියලා අපිට මේක ලියන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න සංඛ්‍යා කිහිපයක් ගුණිතයක්. හරිද? එකම සංඛ්‍යාව කිහිප විටක් ගුණ වෙලා තියෙනවා නම් ඒක අපිට ලියන්න පුළුවන් මොකක් විදියටද? දර්ශක ආකාරය. කියන්නේ බලයක් විදියට. එතකොට බලයක් විදියට ලියද්දි මෙයාට කියන නම මොකක් කියලා දැන් සර් කිව්වේ? දර්ශකය. මෙයා දර්ශකය. මෙයා කවුද? පාදේ. මෙයා පාදේ. ඔක රවුමක් ගන්නනේ අපිට මේ 6 දී කියලා. ඔව්. මේ සම්පූර්ණ එකට අපි කියනවා මොකක් කියලාද? බලයක් කියලා කියනවා. මේකට බලයක් කියලා කියනවා. හරි.